ඇමරිකා එක්සත් ජනපදය ආපහු ගිහිල්ලා. සුද්දට බැලමට ආපහු ගිහිල්ලේ. 46යි. ඉන්දියාව 22යි. ඉරානය අගයිඩාව කියලා එකට ගිහිල්ලා. 32යි. ජපානය 35යි. එක්සත් රාජධානිය 22යි. චීනය 34යි. ඉතාලිය 37යි. ඇමරිකා එක්සත් ජනපදය 23යි ආපහු. මේ 2008 කලින්. කොහොමද යවිල්ලා? දැන් එයා ලංකා සමාගම බිලියන 23ක් පාඩුවේ මේ අවුරුද්දේ. දැන් ඔබතුමාලා මේ වග්ගයේ නැමැතිවරුනි කෑ ගහන්න එපා. ඔබතුමාලා දුප්පත් ප්‍රදේශයක ඔබතුමාලා එන්නේ ඒ ප්‍රදේශයේ ඉතාමත් දුප්පත් අමාරු ජීවිතයක් ගත කරන මිනිස්සුන්ගේ ඡන්දයෙන් ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවට එන්නේ. විනාශය ගැන කතා කරලා දූෂණය කතා කරනකොට කහින්න එපා ඔබතුමා. ඔබතුමා මේ ජනාධිපතිතුමාගේ ඔබතුමාට මොනවත් හම්බෙන්නේ නැහැ. අපිට එතුමත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. මේ විනාශය කාටද කියන්නේ බිලියන 23ක් ඈ ලංකා සමාගම. මිහින් ලංකා ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙනවා විගණන වාර්තාව. මෙච්චර පාඩු ලබන හොර ගුහාවක් මොකටද මේ රටේ පවත්වාගෙන යන්නේ කියලා. කවුද පටන් ගත්තේ? පටන් ගත්තේ කාටද? හෙලිකොප්ටර් 3යි ප්ලේන් 2යි දැන්. සතපා තිබෙනද මිනිස්සු? අපි සභාපතිතුමනි මේ රටේ මේ දුප්පත් රටක් මේක. තුමින් ලෝකේ රටක්. වැඩි පිරිසක් 70%ක් ජීවත් වෙන්නේ අමාරුයි. ඒ රටේ මේ ආකාරයෙන් මේක අපි දැක්ක මේවා ඉරානයේ ඉරාකයේ සිදු වෙනවා. අපි ගඩාෆිලා ඉඩියාමීන්ලා ඒ රටවල ඒ ප්ලේන් පාවිච්චි කරපු දාත්‍යන්තර ගුවන් සමග පාවිච්චි කරපු අපි දැක්කා. අපිට විශාල තරහක් තිබ්බ ඒවා දකින්නට ඒ කාලේ. අද ඒක මේ රටේ සිදු වෙනවා සභාපතිතුමනි. මෙහෙම ජීවත් මෙහෙම මේ පිරිස අරගෙන ජනාධිපතිතුමාගේ මේ වියදම් වලට මේ වායත්වන්නේ නැහැ. මේ කරන්න පුළුවන් ද එතුමාට? එතුමා අපි යුද්ධය අවසන් කරා අපි පිළිගන්නවා. අපි ඒක නෑ කියන්නේ. එතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළඹ ලස්සන කරා කියලා ඒකත් අපි පිළිගන්නවා. අපිට පිළිගැනීමේ අපහසුතාවයක් නැහැ. ඇමතුමා කිව්වා මම පිළිගන්නවා. කොළඹ ලස්සනලා තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා. ඒක ඇත්තටම ලස්සනලා. ඒකේ වියදම් කරන ප්‍රමාණය සම්බන්ධව මම හොයලා බැලුවා. ඒකේ සෑයීමටපත් වෙන්න පුළුවන්. හමුදායේ පුද්ගලයෝ වැඩ කරනවා. කලින් මට ආරංචියක් ලැබුණා මේ පුද්ගලයන්ගේ පඩි දෙන්නේ නැහැ. හැබැයි ඒක පඩි නඩි වලට ගාණක් වෙන් කරනවා කියලා ඒ මුදල් ලබා ගන්නවා කියලා එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා වාර්තා වලින් සඳහන් වුණා. අපි පිළිගන්නවා හරි වැඩක් හරියට කරනවා නම් ඒ වැඩේ සිදු වුණා කියලා. යුද්ධය සම්බන්ධයෙන් 100%ක්ම අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියන එකත් අපි පිළිගන්නවා. ජනාධිපතිතුමා විතරක් නෙමෙයි විශේෂයෙන්ම ෆොන්සේකා මැතිතුමාලා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂලා මේ සියලු දෙනාම චන්දිකා කුමාරතුංගලා රනිල් වික්‍රමසිංහලා මේ යුද්ධය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරා. අපිට ඒ සම්බන්ධයෙන් සැකයක් නැහැ. අපි කියන්නේ සභාපතිතුමනි මේ විනාශය කරන්න එපා. විශාල මුදල් ප්‍රමාණයක්. එක පුද්ගලයෙක් කරා ඉන්න පුද්ගලයන්ට. දැන් බලන්න එතුමාගේ ක්‍රියාකලාපය බලන්න දැන් එතුමාගේ අතිරේක ලේකම් ඒ වගේම උපදේශක ගාමිණී සෙනරත් මහත්තයා. තව ටිකෙන් චෙලිනකට කෙලිනවා. අක්‍ර 29කට මම කතා කරලා නැත්තම්. ජනාධිපතිතුමා පෙන්ලා කිව්වේ මේ මූ ගහනවා. මොකද්ද මේ කියලා එතුමා ඇහුවේ එතකොට. අක්කර 29ක් ඩොලර් මිලියන 1500ක්. කාගේ සල්ලිද මෙව්වා? දෙන්නේ නැක්වා සුද්දොන්ට. එතුමා කියව කතාව වැරදි. ඒ ලබා දෙන ව්‍යාපෘති 99 අවුරුද්දකට බද්ද දෙන්නේ. ඒ හදන ගෙවල් ඕන වෙලාව විකුණන්න පුළුවන් සින්නක්කරට අමතුමා. මේක ඉගෙන ගන්න ඔබතුමා. ඔබලා දන්නේ නැහැ මේක. ඒ 99 බද්දට දුන්නා සභාපතිතුමනි. ඒ ආයතනට පුළුවන් සින්නක්කර ඒ පෙන්ට් හවුස් එක ලක්ෂ 150ක් 200ක් වෙන්න පුළුවන්. ලක්ෂ 1000ක් වෙන්න පුළුවන්. දැන් ලක්ෂ 1000යි මේවා. මිලියන 100යි. ඒ විකුණන්න අයිතිය තියෙන ඒ ආයතනයට. ඒ බද්ද දෙන්නේ ඒ පිටරට ආයතනයට විතරයි ප්‍රධාන ආයතනයට විතරයි. ඒ බදු ගන්න ආයතනයට ඒ බිල්ඩින් එක විකිණීමේ අයිතිය තියෙනවා සින්නක්කර. එතකොට සුද්දොන්ට විකුණලා. මේක හංගලා ගහන්න දෙයක් නැහැ. මේක හොඳ නම් ක්‍රමය හොඳ නම් සල්ලි හම්බ වෙනවා නම් රටට ආදායමක් ලැබෙනවා නම් අපේ විරුද්ධත්වයක් නැහැ. මේක අපිට වහගෙන ඉන්න බෑ. ලංකාවට පමණක් මේක වහගෙන ඉන්න බෑ මේ රට. හැබැයි කියන කතාව වෙනස්. එතුමාලා කියන දේ නෙමෙයි කරන්නේ සභාපතිතුමනි. ඒ වගේම සෙලෙස්ටියල් ටවර් එක බිලියන 3.5ට දුන්නේ ඇමතුමනි. බිලියන 9.5කට ඉල්ලුවා. ඒකටත් සම්බන්ධයි ගාමිණී සෙනරත් මහත්තයා. ජනාධිපති උපදේශයට පුළුවන් ඒව ගන්න. දැන් එතුමා සම්බන්ධයි එතුමා කොහෙන්ද මේ මුදල් ප්‍රමාණය හොයාගත්තේ? කාගෙන්ද හොයාගත්තේ? කොහෙටද ගියේ? භාණ්ඩාගාරයට මේ වාවද? මේ සම්බන්ධයෙන් උත්තරයක් නැහැ. දැන් ඒ විතරක් නෙමෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමා කැසිනෝ එකක පටලෙව්වා. ඔක්කොම පොලිසිය ටික මාරු කරා. එතුමාගෙන් ඇහුවා උත්තර කොහෙන්ද කියලා. එතුමා දැන් තවත් පත්තරයක මම දැක්කා. කාන්තාවට ප්‍රධාන ව්‍යාපාරික කාන්තාවකට අතවර කරනවා කියලා. මම මේ සම්බන්ධයෙන් කතා කරන්න කැමති නැහැ. ඉතින් මේ බලවත් පුද්ගලයෝ ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා මේව කරනවා නම් ඇයි මේ තනතුරු වල තාමත් ඉන්නේ? දැන් ඔබතුමාලා දන්නවා අපි කියන්න ඕනේ නැහැ 25ක් මාරු කරලා කියලා දන්නවා පොලිසිය මහත්තුරු. දැන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තද? නෑ. මේක ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් හොයලා බලලා ඒ සම්බන්ධයෙන් එතුමා තීන්දුවක් ගන්න ඕනේ. මොකද එතුමා වක් කියනවනම් එතුමා කියන ආකාරයේ මේ රටට ආදරයක් තියෙනවා නම් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම GL පීරිස් ඇමතුමා චෝගම් එක සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් එතුමා අදහස් දැක්වුවා. ඔබතුමා මොන අදහස් දැක්වුවත් ඇමතුමනි අපේ විදේශ ප්‍රතිපත්තියේ බිඳුවයි.
මීට වැඩි ඇමතුමනි විශේෂයෙන් මේ ඩේවිඩ් කැමරන් මහත්තයා ඕන විදිහට කතා කරන්න බෑ. එතුමාලා කතා කරන්නේ අනිත් දේවල් සම්බන්ධයෙන් එතුමාට අපිට කතා කරන්න තිබ්බා. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට. මේ රටේ යුද්ධය 100%ක්ම අපි හරියට ඉටු කරා. මට සාමාන්‍ය හොඳ කියන්න බෑ. මේක කිව්ව ගාම මේ ඩේල් නිවුස් එකේ දාන්නේ මම කිව්වා කියලා කතාවේ එක කෑල්ලක් විතරක් යලි පදිංචි කිරීම හොඳට කරා කියලා ඒක විතරයි දැන් මේ සුජෝසින් කියයි කියලා. ඉතින් ඔබතුමාලට හොඳක් කියන්නත් බෑ. ඒතකොට රූපවාහිනියේ බය වෙන්න බන්නේ දාන්නේ එච්චරයි. අපි බයින මොනවද දාන්නේ ඉඳලා හිටලා පොඩි කෑල්ලක් දාපන්. මේක මෙන්න මේ පොඩි මෙන්න මේම චෝදනාව තාණ්ඩුවට කරා කියලා. ඒ කාර්යභාරය කරන්නේ ITN එක රූපවාහිනියගේ. ඉතින් දැන් මොනවද කියන්නත් බයයි. පොඩි හරි හොඳක් කිව්වොත් ඒක දානවා අනිත් පැත්තට. ඒ හින්දා සභාපතිතුමනි විශේෂ චෝගම් එක සම්බන්ධයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබතුමා තීන්දුවක් ගන්නෙ නැහැ. ඔබතුමා කියන විදිහට මේකේ ඉන්නවා නිල නොවත් විදේශ ඇමති කෙනෙක්. එතුමා කියන විදිහට ඔබතුමා වැඩ කරනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. තව ගිහිලා තව දෙයක් කියනවා. මීට වැඩි ඇමතුමනි ඔබතුමා ඒ කාලේ නම් අපිට පොරොන්දු දුන්නා. බංකි මූන් එනකොට ඔබතුමා පොරොන්දු දුන්නා. ඒ අවස්ථාවේදී මේ ප්‍රශ්නය ආපහු එන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හැමනේ ඇමතුමනි. මේ ප්‍රශ්නේ මොකද්ද ඉදිරියට යන අපිට අපේ රටට පාඩු වෙන්නේ. ඔබතුමාලා නෙමෙයි. මේ රටේ ජනතාවට මේ ඔක්කොම පාඩු වදින්නේ. අපි ණයරන් තියෙනවා බිලියන 3500ක් චීනේ වහල්ලු බවට පත් වෙලා තියෙනවා 8.2යි ඩොලර් වලට පොලිය ඒ වගේම රුපියල් වලට හරිය 32යි පොලිය මේ තත්ත්වය මත ඇමතුමනි ඉදිරි අනාගතයේ විශාල වශයෙන් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා ඒ ඔබතුමාලගේ විදේශ ප්‍රතිපත්තියින්ද වැරදි විදේශ ප්‍රතිපත්තියින්ද ගිහිල්ලා කියන්න මේ රටේ යුද්ධය හරියට ක්‍රියාත්මක වුණා අපි මෙන්න මේ වාර්තාව ඉදිරිපත් කරා ඒ වාර්තාව අනුව ඔබතුමාලා කරන පරීක්ෂණයක් කරලා ඉවර කරන්න මේක බොරුවට ඇදලා ඉන්නවා ඡන්ද වලට ඡන්ද කුණ්ඩුවට ඔබතුමාලා මාර්තු මාසයේ දැන් බලන්නේ ඔය කොහෙන් හරි ඩේවිඩ් කැමරන් හරි කවුරු හරි කැස්සවල මේ ඡන්දයක් තියෙනවා මෙන්න අපේ ජනාධිපතිතුමාව අධිරාජ්‍යවාදීන් අල්ලන්න එනවා කියලා ඔබතුමාලා ඊට පස්සේ ගහනවා බොරුව ඒ කරලා ඒ ඡන්දයට දැය ගන්න එහෙම නෙමෙයි මේ රටේ අනාගතය ඔබතුමාලා අතේ තියෙන්නේ අපේ රටේ දියුණු වෙන්න පුළුවන් අපේ වාතාවරණයක් හදලා තියෙනවා ඔබතුමාලා විතරක් නෙමෙයි මේ රටේ සියලු දෙනාම විශේෂයෙන්ම අපේ හමුදා බටයෝ 29000ක් මිය ගියා 25000ක් මිය ගියා 29000ක් අබ්බගාතු වුණා එයින් දැමතුමනි ඔබතුමාට මීට වැඩිය කෙලින් කටයුතු කරන්න ඕන ඔබතුමා ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු හරියට පහදලා දෙන්න ඕනේ කියන දේ කරන්න නෙමෙයි අනිත් වටේ ඉන්න කට්ටිය මොකද අපි ජාත්‍යන්තරයේ මේ අපි හසුරුවන ආකාරය හරි නෑ ඇමතුමනි මීට වැඩිය ඔබතුමාට හැකියාව තියෙනවා හැබැයි ඔබතුමාට ඉඩ දෙන්නේ නැහැ ඔබතුමා කරන්නෙත් නැහැ ඔබතුමා කියන්නේ ජනාධිපතිතුමාට මේ කරන වැඩේ වැරදි අපිට මොකද අපිට කොච්චර සුද්ධොන්ට බැන්නත් ඇමතුමනි උන් නැතුව ජීවත් වෙන්න බෑනේ අද අපේ ව්‍යාපාර අපේ අද එක්ස්පෝර්ට්ස් අපනයන ඔක්කොම යන්නේ මේ රටවල් වලට. මේ ඉඳලා බැන්නට සිංහලෙන් බැන්නට හොඳයි ඉංග්‍රීසියෙන් බැන්නොත් තුන් පොඩි ටොක්කක් අයින්නවා අපිට. ඒ හින්දා උන් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එංගලන්ත අපිට ඕනේ නැත්නම් ඇමරිකාව ඕනේ නැත්නම් දැන් අපි හමුදාවත් සෑහෙන ශක්තිමත් ඕන නම් යුද්ධ ප්‍රකාශ කරන ආකාරය ඉන්න ඕනේ එහෙමනම්. ඩේවිඩ් කැමරන්ට කියන්න ඕනේ වැඩි කට දැම්මොත් ගහනවා යට එංගලන්තෙට කියලා. එහෙම කරන්න බෑනේ එමතුමනේ අපිට. නෑ එහෙම නෙමෙයි ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා නොකියුවට මෙතන චන්ඩි ටෝක් දෙනවා ඩේවිඩ් කැමරන් can't do this who is he can't make statements like this හැබැයි ඒ ගිහිල්ලා අපිට ගන්නවා ඩේවිඩ් කැමරන් ඒ කරාට පස්සේ ඔබාමා මේ සියලු දෙනා රාජ්‍ය නායකයෝ බලවත් නායකයෝ ඔබාමා දන්නේ ලංකාවේ මොනවද වෙන්නේ කියලා ඩේවිඩ් කැමරන් ගිහිල්ලා කිව්වා මෙන්න මෙහෙමයි මේ පැත්තේ එන ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා මේක විශ්වාස කරනවා කවුද ඔබතුමාලා හම්බෙන්නේ නැහැ ඔබාමා කියන්නේ මේ ලෝකේ පාලනය කරන රටේ ඉන්න නායකයා අපිට සම්බාධක අපේ සියල්ල අපනයන එහාට යන්නේ එංගලන්තයට යන්නේ ඒතර ප්‍රශ්න ඇති වෙනවා ඔබතුමාලට නෙමෙයි ඔබතුමාලගේ ජීවිත ඒ ආකාරයෙන්ම යනවා ඒ කාර්යකමයි ඒ පඩියමයි ඒ වත්කම්මයි හැබැයි රටේ දුප්පත් ජනතාවට විශාල සම්බාධක පැනන ඉදිරි අනාගතයේදී දැනට අපි දන්නවා ඔබතුමා දන්නවා අපනයන බංග්ලාදේශේ බිලියන 19යි අපනයන ඇඟලුම් කර්මාන්තේ අපිට පල්ලෙන් හිටියේ 130ක් දැන් අපි බංග්ලාදේශේ 130ක් අපි පල්ලෙහි ඒ ඔබතුමාලගේ විදේශ ප්‍රතිපත්තියින්ද ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි විශේෂයෙන්ම අධිකරණය ගැන කතා කරා. දැන් අධිකරණය ඔබතුමාට මේ හොඳ මහින්දාන අලුතෙන් එතුමාට හොඳ මේක විස්තරයක්. දැන් මොකද්ද අධිකරණය යටතේ එනවා විශේෂයෙන්ම බ්‍රයිබරි කමිෂන්. දැන් කියනවා මේ සභාපතිතුමනි විනාඩි දෙකක් දෙන්න සභාපතිතුමනි. විනාඩි 1 තමයි දෙන්න. Thank you. දැන් බ්‍රයිබරි කමිෂන් එකේ මේ රංජන් කනකාපති සභාවේ කියන මහත්යාව ඇල්ලුවා බොරු පැමිණිල්ලක් දාලා මේ කාර් වල කොටස් ගේන මිනිස්සේ. මොකද්ද එතුමාගේ හරි නම? හඳුන් හර්ෂ ප්‍රභාත් ඩිසිල්වා. හැබැයි දැන් ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන නම මොකද්ද? JM කරුණාරත්න පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 1/7 ජූනි මාස 2013 වෙනිදා මෙන්න මේ සාධක ඉදිරිපත් කරා. දැන් එතුමාට විරුද්ධව දැම්ම බ්‍රයිබරි එකට අල්ලලා දුන්නා. මොකද්ද මේ කොමසාරිස්තුමාට ලැබුණු පගාව? එතුමාට තියෙනවා දැන් මේ එතුමා හදන මේ පැමිණිල්ල කරපු පුද්ගලයා හදන වාහනේ වර්ගය තමයි Toyota Carina කියන වාහනයට වෙන නමක් ගහන්න ඕනේ උසාවියෙන් තීන්දුවක් ලැබුණා. ඒ උසාවියේ තීන්දුව ඒ දෙනකොට මේ කොමසාරිස්තුමා ඒ උසාවි ඒ තුන්දෙනා මිනිසුරු මඩුල්ලේ හිටියා. එතුමා තමයි නිදාස් කරේ කාර් 140ක්. ඒ කාර් එකට ලබා දෙන නම තමයි
එම්පර කියලා කෑලි ගෙනලා ජපානයේ කෑලි ගෙනලා නව නිර්මාණයක් නෙමෙයි හදනවා එම්පර කියලා කියන්නේ. ඒ කාර් එකේ නම්බරේ KG ඇලයිරාක් 9321. දැන් බලන්න මේ කස්ටම්ස් ඇන් RMV එකෙන් මේක පරීක්ෂා කරපුවම පස්සේ නිදා 6 වෙනි මාස 2013. මේක පැමිණිල්ල කර පුද්ගලයාගේ වාහනේ කොමසාරිස්තුමා පාවිච්චි කරන්නේ. දැන් එතුමා තමයි මේ රටේ අල්ලස් විභාග කරන්නේ. දැන් කොහොමද මේ අල්ලස් විභාග කරන්නේ මේ වගේ කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙක්? ඒකල එතුමාගේ විශේෂයෙන්ම පරීක්ෂා කරලා බලන්න. එතුමාගේ බැංකු ගිණුමත් මේ තියෙනවා සල්ලි තිබ්බේ නැහැ මේ වාහනේ එතුමාට ලැබෙනවා එතුමාගේ නමට ලියාපදිංචිලා තියෙනවා. ඒ වාහනේ අයිතිකාරයා අර පැමිණිලි කරපු පුද්ගලයා අහිංසක පුද්ගලයෙක් රංජන් කනසමේ කියන මහත්තයා අපි දිගින් දිගට මේක ජනාධිපතිතුමාට දැනුවත් කරා. ජනාධිපතිතුමා එතුමාට සාධාරණ ඉටු කරන්න එතුමා ඒ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් කරලා තිබ්බා. හැබැයි සභාපතිතුමනි අහිංසක මිනිස්සෙක් මේ රටේ කෝටි ගණන් හොරකම් කරනවා කෝටි ගණන් කොමිස් ගහනවා. මේවට කිසිම තරඟ කිරීමක් ලබා දෙන්නේ නැහැ. චීනයේ එක කම්පැනියකට පමණක් ලබා දෙනවා. දෙන්නයි තුන් දෙනා ඇමතුමනේ මේ බිස්නස් එක කරන්නේ. බිලියන 3500ක බිස්නස් නිකන් නෙවෙයි.